එදා කාලා ඉවර වෙලා හස්බන්ඩ් මගේ දිහා බැලූ විදිය දැක්කම මට හිතුණා අද නම් වැඩේ ලේසි වෙන්නේ නෑ කියලා. අපි අද ප්‍රැක්ටිස් කරමු නේද කියලා එයා ඇහුවා. අද කරමු මම කිව්වේ යාන්තමින් හිනා වෙලා. මගේ එක යාන්තමින් කෙටි කවනවා වගේ දැනුනේ නිකම්මයි. හස්බන්ඩ් මං ගාවට ඇවිල්ලා මගේ නයිටිය ගලෝලා තට්ටුමට හයියෙන් පාරක් ගැහුවා. අස්පස් කරලා නිදියන්න එන්නකෝ කියලා එයා කිව්වා. මං මගේ පස්ස අත ගන්න ගමන් කිව්වා. අස්පස් කරලා ඉවර වෙලා මං එතන කාමරයට ගියා. හස්බන්ඩ් අද වාඩි වෙලා හිටියේ. මං එයා ඉස්සරහින් හිටගෙන අනික් පැත්ත හැරිලා අත් දෙක පිටිපස්සට කරලා තියාගත්තා. එයා ලනුවකින් මගේ මැණිකට හරියෙන් තදින් බැන්දා. හරි එයා ඉස්සරහින් මං දන ගහගත්තා. එයා එයාගේ සොරම ගලවලා අත උඩට දාලා හිටගත්තා. එයාගේ මල්ලි පපා යම්තමින් වගේ ලොකු වෙලා තමයි තිබ්බේ. මම එකේ කොනට කිස් එකක් දුන්නා. ඊට පස්සේ හෙමින් ඒක මගේ තොල් අස්සට අල්ලගත්තා. ඊළඟට මම හෙමින් සරේ ඒක කෙලින්න ගත්තේ මගේ දිවෙන් ඒක යට තිති කවන ගමන්. මේක හස්බන්ඩ් මට බැඳපු අලුතම පුරුදු කරපු දෙයක්. අත් දෙක නැතුව කටට ගන්න එක මුලදී නම් මට ලේසි වුණේ නෑ. නමුත් කල්යතේ මට ඒක එච්චර දෙයක් වුණේ නෑ. හස්බන්ඩ්ගේ මල්ලි පපා ලොකු වේගෙන ආවා. මං හොඳට එක තෙමලා ඉස්සරහට පස්සට ගියා. ටිකක් එහෙම කරලා පස්සේ ඒක අතහැරලා එයාගේ බෝල දෙක සෝප්පු කරන්න පටන් ගත්තා. මගේ හස්බන්ඩ් හරි ආසයි එයාගේ බෝල දෙක සෝප්පු කරනවට. ඇත්තෙන්ම මං රස කර බොන ජූස් හදන්නේ එතනනේ. ඉතින් ඒ ලස්සන චූටි බෝල දෙකට සලකන්න ඕනේ නේ. මම ආපහු හස්බන්ඩ්ගේ මල්ලි බබා ගෙලින්න පටන් ගත්තා. ඒ සැරෙත් පහළටම ගියේ කෙළවලින් එයාව නාවමින්. මේ සැරෙත් මං කීප සැරයක්ම එහෙ ගියා. ටික වෙලාවක් යද්දී හස්බන්ඩ්ට තව ගොඩාක් වෙලා ඉන්න බැරි බව මට තේරුණා. එයා හැමින් සැරේ එළියට ආවා. මං එයා දිහා බැලුවේ තව ඕනේ කියන්න වගේ. ඇඳට නගින්න මං ඇඳට නැගලා ඉස්සරහට නැමුණා. දැන් මගේ ඔළුව ඇඳේ පස්ස උඩ අත් පිටිපස්සට කවුරු බැඳලා. හස්බන්ඩ් මගේ පස්ස පැත්තට පාරවල් දෙක තුනක්ම දීලා ඉඟිතියෙන් අල්ලගෙන මගේ එක ඇතුළටම බැස්සා. ඉස්සරහට පස්සට මගේ නංගි බබාගේ ඇතුළේ එයාගේ මල්ලි බබාව ආදරෙන් වෙලාගෙන අල්ලගත්තා. මගේ මිනිහට මං ආදරේනේ. ඒ ආදරේ මගේ නංගි බබත් හොඳටම අඳුරනවා. හස්බන්ඩ් මගේ ඇතුළෙම එයාගේ බඩු යව්වා. මට රස බලන්න ආස වුණත් මේ දවස්වල ප්‍රෙග්නන්ට් වෙන්න try කරන නිසාම එයා මට රස බලන්න දුන්නේ නැති තරම්. ඒ ගැන පොඩි දුකක් තිබුණත් බබෙක් හදන බලාපොරොත්තුව ඊට වඩා ගොඩාක් ලොකු නිසා මං ඒක ඉවසුවා. බින්දුවක් අතලේ දෙන්න නොදී මාත් අතලෙන් තද කරගත්තා. එන්නෝ අපි නිදියමු එයා එහෙම කිව්වා. මං සතුටින් හිනා වෙලා නැගිටින්න හැදුවා. එයා මාව නැගිට්ටුවා. හස්බන්ඩ් මගේ අත් දෙක ලෙහුවා. මං එයා ගාවෙන් දන ගහගෙන එයාගේ කකුල් දෙකින්බා. මගේ හස්බන්ඩ් තමයි මගේ දෙයියා. සෙක්ස් වගේම අනික් හැමෝට එකතිම එයා සතුටු කරන එක තමයි මගේ වගකීම වගේම සතුටු වුණේ.
විශේෂයෙන්ම සෙක්ස් වලදී එයාගේ සතුට මගේ සතුට වුණා. මං එයාගේ කකුල් ඉම්බේ එයාව මට ගොඩාක් වටින නිසා. එයා හිනා වෙලා මාව නැගිට්ටවගෙන ඇද උඩින් තියලා මං ගාවට ආවම මට ගොඩාක් සතුට හිතුණා. අද මං හොඳයි නේද? මං එයාගෙන් ඇහුවා. අද නියමයි. දැන් ඔයාට හොඳට කරන්න පුළුවන් කියලා එයා මට කිව්වා. ඉතින් මං සන්තෝසෙන් එයාට තුරුල් වුණා.